දවසක් කියලා පිළිගන්න ඉතින් අදත් මගේ යාළුවෝ හැමෝම ඉතින් ඔයගොල්ලෝ අදත් එකතුලා ඉන්නේ. ඔයගොල්ලෝ හැමෝම දන්න වර්ටිකල් ඇකඩමි YouTube channel එකත් එක්ක. ඉතින් මට ගොඩක් කාලෙක වීඩියෝ එකක් දාන්න බැරි වුණා. හැබැයි ගොඩක් කාලේ මම ඔයගොල්ලෝ වටින වීඩියෝ එකක් අරන් එලා තියෙනවා. ඉතින් අපි අද වීඩියෝ එක පොඩ්ඩක් කතා කරමු. ඉතින් අපේ රටේ දිනුවත් එක්ක අපේ රටට AI තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ AI තාක්ෂණය එක්ක අපේ වැඩ කටයුතු ගොඩක් සාර්ථක කරගෙන ඉන්නට හැකියාව තිබෙනවා. ඉතින් මේ AI තාක්ෂණයත් එක්ක ආව ChatGPT ගැන ඕගොල්ලෝ දන්නේ නැහැ. ඉතින් අද ඒක ගැන තමයි මම කතා කරන්නේ. හැබැයි ඒක ගැනම නෙමෙයි. ඉතින් මේ ChatGPT ගොඩක් කට්ටිය පාවිච්චි කරනවා නම් එක්ක Google හරහා එක්ක apps හරහා. ඉතින් අද මම ඔයගොල්ලෝ අරන් ආවේ ඔයගොල්ලෝ දිනපතා පාවිච්චි කරන WhatsApp එකෙන් කොහොමද ChatGPT හරහා message ගන්න කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. යාළුවනේ ඔයගොල්ලෝ ලොකු දෙයක් ගන්න නැහැ මේකේ. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයගොල්ලෝ ෆෝන් එකේ තියෙන WhatsApp එක ඕපන් කරගන්න. ඕපන් කරන් පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ. ඊට පස්සේ මෙතන පල්ලෙන් අපිට බලා ගන්න පුළුවන් ප්ලස් අයිකන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරන් පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයගොල්ලෝ එන්නේ. ඊට පස්සේ මෙතන උඩින් තියෙන සර්ච් බාර් එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරන් පස්සේ මයි ස්ක්‍රීන් එකේ දාන අන්තිම එක සර්ච් කරන්න. සර්ච් කරන පස්සේ ඔයගොල්ලෝ මෙතන උඩ බලා ගන්න පුළුවන් ChatGPT කියන එක. ඉතින් ඔයගොල්ලෝ මෙතන chat කියලා කොළ පාට බන්නයක් එනවා. මගේ නෑ මොකද මම එනත් එක්ක කලින් chat කරලා තියෙන හින්දා. ඉතින් ඔයගොල්ලෝ මෙහෙම කොළ පාට බන්නයක් ආව නම් ඒක ඔයගොල්ලෝ ක්ලික් කරන්න. ඉතින් ක්ලික් කරන් පස්සේ normal message interface එක තමයි ඔයගොල්ලෝ එන්නේ. ඉතින් මේකේ වාට ඕන message එක ChatGPT එක message කරන්න පුළුවන්. ඉතින් මේ වගේ අපි එකක් දාලා බලමු. ඉතින් මෙහෙම දාලා ඉතාලම පොඩි වෙලාවකින් මෙයා අපිට රිප්ලයි එකක් කියවනවා. ඉතින් මෙහෙම ඔයගොල්ලෝගේ ඕන දෙයක් මෙයාත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් අද මගේ වීඩියෝ එක ගැන ඔයගොල්ලෝ මොකද හිතන්නේ? ඉතින් මගේ වීඩියෝ එක ගැන හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න තමයි කරන්න එපා. ඉතින් මේ ගැන දන්න යාළුවන්ට මේ වීඩියෝ ෂෙයා කරන්න. එහෙනම් මේ වගේ තවත් වටින වීඩියෝ එකකින් අපි